දැන් මම සෙකන්ඩ් ඔපිනියන් එකක් දෙනකොට මම බලන්නේ මම මේ ඔයාගේ ඉන්න ඔන්කොලොජිස්ට්ව රිප්ලේස් කරන්න බලන්නේ නැහැ. මොකද ඔයා ලංකාවේ ඉන්නවා නම් obviously you need someone else to actually look after you side effects. හැබැයි මට පුළුවන් මම කරන්න බලන්නේ ඔයාගේ histopathology, surgical reports, scans ටික ඔක්කොම බලලා ඉවර වෙලා වෙන මොනවා හරි value එකක් add කරන්න පුළුවන්ද? මොන වගේ questions ඔයාගේ surgeon ගෙන් අහන්න ඕනේ, medical oncologist ගෙන් අහන්න ඕනේ. ඊට අමතරව වෙන මොනහරි ඇඩිෂනල් ඩයග්නොස්ටික් ටෙස්ට් එකක් අඩ්වාන්ස් ඩයග්නොස්ටික් ටෙස්ට් එකක් එහෙම කරලා ඔයාගේ අවුට්කම් එක කැන්සර් එකේ වෙනස් කරන්න පුළුවන්ද කියලා. අනිත් එක අර මම හැම වෙලාවෙම බලනවා මේ කැන්සර් එකේ අන්ඩර්ලයින් කෝස් එක මොකක්ද කියලා. සෝ සමහර කට්ටියකට පුළුවන් ඒකට පොඩ්ඩක් මුදල් වියදම් ගන්න පුළුවන්. හැබැයි actual drivers of the cancer identify කරගන්නවා. ඒක සෑහෙන වෙනසක් කරනවා ඔයාගේ treatment outcomes වලට. මොකද එතකොට තමයි අර targeted therapy දෙන්න පුළුවන්. and අනිත් එක තමයි මම මගේ අනිත් sub specialty එක තමයි genetics. මම හැම වෙලාවෙම බලනවා ඔයාට ඒ cancer එක ඇවිල්ලා තියෙනවා ඔයාගේ ළමයිට ඒ cancer risk එකක් තියනවාද කියලා. එතකොට සමහර අයට තියෙන්න පුළුවන් මොකක් හරි Australian හරි American හරි connection එකක්. එතකොට මම හැම වෙලාවෙම බලනවා මොකක් හරි suitable clinical trial එකක් තියෙනවා නම් Australia හරි America හරි ඒ access කරන්න පුළුවන්. හැබැයි ඒකේ පොඩ්ඩක් relatives හරි කවුරු හරි මොකක් හරි logistically possible වෙන්න ඕනේ Australia හරි America හරි යන්න. ඒක පුළුවන් නම් it's absolute game changer. මොකද clinical trials කියන්නේ ගොඩක් වෙලාවට ඒ trial එකකින් උත් සාමාන්‍යයෙන් සල්ලි ගෙවනවා patients ලට. outcomes are obviously better. You are very much looked after because dedicated nurses ලා ඉන්නවා, genetic counselors ලා ඉන්නවා. ඒ වගේ clinical trial එකට යන්න පුළුවන්. හැබැයි මම කියන්නේ හැමෝටම clinical trial එකට යන්න පුළුවන් කියලා. හැබැයි සමහර කට්ටියකට පුළුවන්. overall what I'm trying to do is ලංකාවේ හරි වෙන හරි developing country එකක cancer එකක් treat කරන patient කෙනෙකුට world class perspective එකක් දෙනවා. මේ වගේ තමයි ඔයාගේ diagnosis එක, ඔයාගේ cancer treatment monitor කරන්න පුළුවන් කොහොමද, surgery ද මුලින් කරන්න ඕනේ, chemotherapy ද what kind of targeted therapy, ඔයා chemotherapy දෙනවා නම් ඒ side effects ටික minimize කරන්නේ කොහොමද, ඒ වගේ හැම දෙයක් ගැනමයි. ඊට පස්සේ ඔයාගේ ළමයිට risk එකක් තියෙනවා නම් ඒ cancer ඒ genetic test එකක් කරලා ඉවර වෙලා පුළුවන් අපිට identify කරගන්න මොනවද කරන්න පුළුවන්, how frequently you have to do surveillance to make sure your children are not at risk. එතකොට මගේ අරමුණ තමයි global perspective එකක්, global international perspective එකක් ඔයාගේ cancer treatment එකට දෙන්න in conjunction with your already existing oncologists, and I'm happy to work with them as well.